අයියා ඒ කිව්වට අපිට තිබුණේ එයාපෝට් එකට යන්න ආම්මේ. ඇයි ළමයි ඔතනින් පටන් ගත්තේ? අර කෙළවරින් පටන් ගත්තා නම් හරිනේ. මේ චේන් එක දාගන්න. බලහම් මගේ සීහේ ඇති. සන්තෝෂ වැඩිකමට අම්මට හැම දෙයක්ම අමතක වෙලා. ඕ අම්මේ. මේගොල්ලන්ට දැන් දෙසරයක් එන්න වෙලානේ. ඒකනේ. අම්මේ වාහනේ ආවා. කට්ටිය ඇවිත්. බයි. අම්මේ මගේ අහිංසකයා ජීසු පිටයි. අයියේ මල්ලි. නල්ලි. ලොකයි. අම්මේ මේ ගෝතමී. නැගිටපන් දුවේ. වැදගත් යාළු මිත්‍රයොත් එක්ක දෙයයන් ආන්සි ඉදිරියේ පල්ලියට බඳින්න ලැබුණා නම් තමයි දුවේ මගේ හිතට සැනසීම. මොන්නේ ඉතින් අම්මා ආයිමත් පටන් ගත්තා. මගේ පුතා හිංසකේ දුවේ. අර ගෑණි මගේ කොල්ලට වැරද්දුවා. ඔය වල් ගෑණි ගැන අම්මට අදවත් කතා නොකර ඉන්න බැරිද? අම්මා ඔය කතා කරලා මේ අක්කගේ හිතත් නරක කරනවා. අම්මා දන්නේ නැහැ. මම ඔක්කොම දන්නවා. මගේ රත්තරන් දුවේ මගේ කොළුව හොඳින් බලාගන්න. මට විශ්වාසයි දුවේ. නාවලම ගෙට ගන්න එක හොඳයිනේ. මලු රිච් කෙල්ලනේ නේද? අනේ